මල්ලි මොකද මේ කඩෙක් කරනවා දාලා කල්පනා කරන්නේ? නෑ අයියේ. මම මේ කල්පනා කරේ කරන්න තියෙන හැම දේම කරලා අන්තිමට අතේ ඉතුරු වෙච්ච ගානින් තමයි මේ කඩ කැල්ල දාගත්තේ. ඒකත් දාපු දවසින් ඉඳලා කිසිම දියුණුවක් නෑ අයියේ. දැන් ඇත්තටම මේ කඩෙත් අයියේ වහන තත්ත්වෙම ඇවිල්ලා තියෙන්නේ. මට ඇත්තටම දැන් හිතා ගන්න බෑ අයියේ මම මොකද්ද කරන්න කියලා. ඕවම තමයි මල්ලි. වැඩි හිතන්න එපා. කොහොමද බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ කොහොම ප්‍රශ්න එනවනේ. ඒකින්ද මල්ලි පටන් ගත්ත බිස්නස් එක දිගටම කරගෙන යන්න. මල්ලිට වර්ධින්නේ නෑ මල්ලි. මං ගිහින් එන්න. හරි. මල්ලි ඔය බිල් එක බලලා අතන එහා පැත්තේ යෝගට් පෙට්ටිය ඔය එක ඇති. ඒක ගියාම දාන්න ෆ්‍රිජ් එකට හොඳේ. ඉක්මනට දාන්න. එරි ගොඩක් වෙලා දැන් එළිය තියෙනවා. අයියේ. අයියේ මේ කොත්තු පැකට් එක කියන්නේ? ඔය මල්ලි එක නිදි ගානේ නායි. ආමෙන්. ගත්තයි මල්ලි. ඉතින් අයියේ කොහමද? අවුරුදු ගානකට පස්සේ අයියව දැක්කේ. අයියේ කොහෙද මෙච්චර කල් ගිහලා හිටියේ? මම නම් හොඳින් මල්ලි ටූද? මම මේ ටික කාලේ ලංකාවේ හිටියේ නෑනේ. ආ. මල්ලි දැන් දිනුනේ වෙලා නේද? එහෙමත් නෑ අයියේ ඉතින්. මතකද අර අයියා අන්තිමට හම්බෙච්ච දවස? මං අර හැම දෙයක්ම එපා වෙලා කඩේ කාඩලා වඩලා හිටියේ. එදා අයියා කිව්ව දේ හින්දා තමයි අයියා මං අද මේ තත්ත්වෙ ඉන්නේ. ඇත්තටම මං අයියට ස්තුතිවන්ත වෙන්න ඕන. එදා මට ඒ දුන්න වචන ටිකට. මං එදා මල්ලිට කිව්වනේ කවදාවත් තරදින්නේ නැහැ කියලා මල්ලිට. අපි ඕනම දෙයක් උනන්දුවෙන් කරොත් අපේ දුන කාටවත් වළක්වන්න බෑ මල්ලි. මං ගිහින් එන්න. හරි අයියේ උසරණයි. කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා යුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුමකෝ ඔහෙ තිබුණාවේ කවුරුවත්